දරුවන්ට මතක් කරන්න දෙන්නේ බුදුහාමුදුරුවන්ට අපි කොච්චර සැලකුවත් බුදුහාමුදුරුවෝ අපිට කොච්චර වටිනවා වුණත් බුද්ධ දේශනාව නැත්නම් බුද්ධ දර්ශනය කොච්චර වැදගත් වුණත් මේ හැමෝම දන්නවා ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලෙවත් අඩුම ගානේ නැත්නම් බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච කාලෙවත් ඔක්කොම ඉන්න මිනිස්සු බෞද්ධ උනේ නැහැ. ඒක පැහැදිලිව දැනගන්න ඕනේ. ඒ නිසා මම ඔයගලන්ට මොටිවේෂන් කියලා කරන දේවල් සමහර දරුවන්ට ගැලපෙන්නේ නැහැ. අන්තිබලපමා මම නම් ඒක දන්නවා දන්න නිසා තමයි ඒක හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. ඒකම දරුවන්ට ඒක කියලා තියන්න ඕන දෙයක්. රටේ මිනිස්සුන්ට වුණත් එහෙමයි. කාට හරි නොගැලපෙන වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි දැන් උදාහරණයක් ඇරෙට අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මේ ඇතම් දරුවන්ගේ අරමුණු වෙනස්. සමහර මිනිස්සුන්ගේ අරමුණු වෙනස්. කියන්නේ සමහරු දියුණුව කියලා සලකන්නේ තමුන් කවදා හරි දවසක ආර්ථික වශයෙන් දියුණු වෙලා ඉහළම තැනක ඉන්න එක. එහෙම කෙනෙකුට මොටිවේෂන් එකක් කැරියට මම හෝ වෙනත් කවුරු හරි මොටිවේෂන් කරන කෙනෙක් කතා කරලා කියපුවාම හැම වෙලේම වැඩ කරන්න උනන්දු වෙන්න ආන්සි වෙලා වැඩ කරන්න වෙහෙස බලන්නේ නැතුව වැඩ කරලා කොහොම හරි හොඳ තැනකට එන්න සල්ලි ඉතුරු කරන්න ඔය කියපුවාම මොටිවේෂන් එකක් තමයි. යාට ඕන දේ හිතා යන්නේ මේ පැත්තෙන් හින්දා. හැබැයි දරුවෝ මතක තියාගන්න මේ ලෝකේ තව පිරිසක් ඉන්නවා ඔය පැත්තට නෙමෙයි යන්නේ. ඒගොල්ලෝ දියුණුව කියලා සලකන්නේ ඔක නෙමෙයි. ඒ සම්පූර්ණයෙන් ඇත්ත. මොකද එක්කෙනාගේ පැත්තෙන් ඒක වෙනස්. එක්කෙනා දකින්න කෝණය වෙනස්. හොඳම උදාහරණයක් තමයි අපි එතෙන්දි ගත්තොත් සමහර දරුවෝ හිතාගෙන ඉන්නෝ ඔහොම නෙමෙයි අපි යන්න ඕනේ ආධ්‍යාත්මික පැත්තට. එහෙම නැත්නම් අපි දියුණු වෙන්න ඕනේ අපේ මනස දියුණු කරගන්න ඕනේ. ඒතර එයාගේ ප්‍රධාන අරමුණ මනස දියුණු කරගන්න එක. ඒ දරුවා නැත්නම් මේ පුද්ගලයා සමහරට භාවනා කරනවා, සමහරට ආගමික දේවල් ගැන හොයනවා, ආගමික ඉගැන්වීම් හදාරනවා, එහෙම කරනවා. එහෙම කරන කෙනෙකුට අර කලින් මම කියපු දේවල් ටිකම ඇහුනොත් පුළුවන් තරම් වැඩ කරන්න, සල්ලි එකතු කරන්න, මහන්සි වෙන්න, නාස්ති කරන්න එපා. ඔවා කිව්වොත් සමහරට ඒ මනුස්සයාට ඒක මොටිවේෂන් එකක් නෙමෙයි. සමහර විට කලකිරීමක් නැති වෙන්න පුළුවන්. කරන දේවල් සම්පූර්ණයෙන් නවත්තලා දාන්නත් ඉඩදී. ඒ නිසා හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමයි මම කිව්වොත් යම් අවස්ථාවකදී මෙහෙම හොඳට භාවනා කරන්න, පිළිවෙලට මේ ඔක්කොම දේවල් ටික කරන්න, ආගම දහම ගැන හොඳට හොයන්න, ඉගෙන ගන්න, පින් කරන්න කොහොම කියලා අන්න පුළුවන් මේ පැත්තට යොමු කරන්න. ඒ යොමු කරන වෙලාවේ හිටියේ අර වගේ කෙනෙක් නම් මගේ ඉස්සරහ. කියන්නේ කලින් මම කියපු විදිහේ ලෞකික වශයෙන් දියුණුවක් ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ළමෙක් වුණොත් එහෙම නැත්නම් කෙනෙක් වුණොත් මොකද වෙන්නේ? ඔය එතකොට එයා බයිනවා අනිවාර්යෙන් මට කියලා හරි මේ මිනිස්සේ අපිව නැති කරනවා කියලා.